හොඳයි. අපි මේ උපචිත ආදායම් ගැන කතා කරමු. උපචිත සංකල්පය දැන් ඔයාලට මතකයි අපි අවස්ථා දෙකකදී ගත්ත නිසා ගිණුම් කාල සීමාවට අදාළව තමයි ආදායම වියදම හඳුනාගත යුත්තේ. එතරම්දී ඒක මුදලින් ලැබුණාද ලැබුණේ නැද්ද යන්න කියන එක වැදගත් නැහැ. නේ අපි පාඩම් කරාම එහෙම මුදලින් ලැබුණා හෝ නොලැබුණා, මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා, ගිණුම් කාල සීමාවට අදාළව ආදායම් සහ වියදම් හඳුනාගමු කියලා. ඔකනේ කතාව. right එහෙනම් අපි මේ වෙලාවේ කතා කරන්න හදන්නේ උපචිත ආදායම් පිළිබඳව. මොකද කලින් අවස්ථා දෙකේදී මම කතා කරා එක උපචිත වියදම්, දෙක ඉදිරියට කළ ගෙවීම්. දැන් අපි කතා කරනවා උපචිත ආදායම් ගැන. right දැන් නිකම්ම ඇහුවොත් උපචිත ආදායම් කියන්නේ මොකක්ද කියලා සරලයි ලැබිය යුතු ආදායම්. හැබැයි තවදුරටත් කිව්වොත් අපි ගිණුම් කාල සීමාවකට අදාළයි, ඒ කියන්නේ අවුරුද්දට අදාළයි. හැබැයි ගිණුම් කාල සීමාව ඉවර වෙනකොටත් ලැබිලා නැහැ. ලැබී නොමැති ආදායම් කියන්නේ එහෙම. අපි උදාහරණයක් ගමු 24/4/1කින් අවුරුද්ද පටන් ගන්නවා. අපේ අවුරුද්ද 25/3/31කින් අවසන් වෙනවා. ඒක තමයි වර්ෂය. ඒත් මේ අවුරුද්දට අදාළ වුණාට අවුරුද්ද අග වෙනකොටත් ලැබිලා නැත්නම් තමයි මේ උපචිත ආදායම කියලා කියන්නේ. ඒක මෙතනට ඇවිල්ලා මූල්‍ය ප්‍රකාශන හදන්න යද්දි බලනවා. right. අපි උදාහරණයක් ගමු. right අපි හිතමු ආගේ ගොඩනැගිල්ලක් කොළියට දීලා තියෙනවා. ඒ සඳහා ආදායමක් ලැබෙන්න ඕන. ගොඩනැගිල්ලක් රෙන්ට් එකට දෙනවා. ඒ සඳහා ඔබට ආදායමක් ලැබෙන්න ඕන. අපි උදාහරණයක් විදිහට ගමු මෙතනදී ඔයගේ ගොඩනැගිලි කුලිය රුපියල් 5000 ගානේ ඔයගේ ගොඩනැගිල්ල කොළියට දෙනවා. හැබැයි අවුරුද්ද අගට ගිහින් බලනකොට මාස දෙකක කුලිය හිඟයි. හිඟයි කියන්නේ උපචිතයි නැත්නම් ලැබිය යුතුයි. මාස දෙක. ඉතින් අපි බලමු ලැබුණේ කීයද ලැබිය යුතු කීයද කියලා ගණිතයෙන් හදාගමු. නේද? මාසයකට 5000 නම් මාස 10ක කුලිය ලැබිලා නම් මාස දෙකක හිඟයි කියන්නේ මාස 10ක ලැබිලානේ. එහෙනම් ලැබුණු කුලිය අපිට ලැබෙනවා 50000. මොකද මාසෙට 5000යි මාස 10ක කුලිය ලැබිලා. එතකොට මාස දෙකක කුලිය හිඟයි නම් 5000 ගානේ මාස දෙකක කුලිය ලැබිලා නැහැ. ඒ කියන්නේ 10000ක් ලැබිලා නැහැ. හිඟයි. මාස දෙකක කුලිය හිඟයි. හොඳයි. එහෙම ගත්තොත් ලැබුණු කුලිය 50000යි ලැබිය යුතු කුලිය 10000යි. ඒතර මේ කාල සීමාවට අදාළ ආදායම වෙන්නේ 60000යි. ඒක අපිට නිකනුත් හදන්න පුළුවන්. මාසෙට 5000 නම් මාස 12ට 60000යි. නේ? ඒතර ආදායම විය යුත්තේ 60000. සල්ලි ලැබුණේ නැති වුණත් ආදායම 60000යි. right අපි ඒක බලමු කොහොමද එතකොට ගිණුම් තුල ගැලපෙන්නේ කියලා. දැන් මේ කාරණේ වලට මතක නිසා මම මෙහෙම ගිණුම් ටික හදා ගන්නම්. right ගමු ඊට හදා ගන්න. right එතකොට මුලින්ම දැන් මේ අභ්‍යාසයේ විදිහට ගත්තාම අපිට මුදලින් ලැබිලා තියෙන්නේ 50000යි. මුදල් ගිණුම හර කුලී ආදායම් ගිණුම බැර. මුදල් ගිණුම හර කුලී ආදායම් ගිණුම බැර. කියන්නේ 50යි. මෙතන ලියනවා මුදල්. මෙතන ලියනවා කුලී ආදායම්. නේ? දැනට ලැබෙන විදිහට 50000ක්. දැන් මූල්‍ය ප්‍රකාශන හදන්න යද්දී අපි දන්නවා ආදායම 50 නෙවෙයි 50000 නෙවෙයි. වසරට අදාළ ප්‍රමාණය. ඒ කියන්නේ තව 10000ක් ලැබෙන්න තියෙනවානේ. ඒ ලැබෙන්න තියෙන 10000 අපි ලියනවා අන්න උපචිත කුලී ආදායම්. නැත්නම් ලැබිය යුතු කුලී ආදායම්. ලැබෙන්න තියෙනවා නම් ඒක වත්කමක්. එන හරශේෂයක් 10ක් ලැබෙන්න තියෙනවා. ආදායමට එකතු කරන්න ඕන නිසා බැර කරනවා. උපචිත සංකල්පය කියන ආදායම වෙන්නේ 60යි. එහෙනම් මෙතන ලියන උපචිත කුලී ආදායම. මෙතන ලියනවා කුලී ආදායම කියලා. නේ? දැන් එතකොට මූල්‍ය ප්‍රකාශන හදන්න යද්දී මූල්‍ය ප්‍රකාශන හැදුවොත් මෙතනදී වගේ ආදායම කීයද? අන්න බලන්න හරිය ලස්සනට මාරු වෙනවා. ආදායමක් නම් ආදායම් ගිණුම හර ලාභ ගිණුම බැරනේ. මෙන්න මෙතනින් 60000 ලාභ ප්‍රකාශනයට මාරු වෙනවා. ලාභ ගිණුමට මාරු වෙනවා. මේ උපචිත කුලී ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. එයා බැලන්ස් කරලා පාගේ ඊගේ ගෙනහිල්ලා එයා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් තුල අපි ලියනවා. අපි මූල්‍ය ප්‍රකාශන උද්ෘතයක් හැදුවොත් ඒක පෙන්වන්න පුළුවන්. මෙතනට ගෙනහින් පොඩි හදමු.
දැන් ලාභ හෝ අලාභ ප්‍රකාශනය හැදුවොත් ඒකේ වෙනත් ආදායම් තුලනේ ලියන්න වෙන්නේ කුලී ආදායම්. වෙනත් ආදායම් තුල ලියමු. කෙටියෙන් ලියනවා වෙනත් ආදායම් තුල කුලී ආදායම් කියලා ලියනවා 60. ඒතර ලැබෙන්න තියෙන ප්‍රමාණය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියනවා. තාම ලැබුණේ නැහැ. ජංගම වත්කම් තුල උපචිත කුලී ආදායම 10000යි. මේක හරි සරලයි. ඉතින් ඇත්තටම දැන් මේක ගිණුම් දෙකක මෙහෙම හැදුවට අපි කලින් අභ්‍යාසවල වගේදීම මේක තනි ගිණුමක හදලා පෙන්නන්න පුළුවන්. මේ තනි ගිණුමක හදපු මේක වෙන් කළා නම් එතකොට ඔයාලට වෙන්නේ උපචිත කුලියත් මේ ගිණුමෙම ලියන එක. ඕන බලන්න. right. එතකොට මම මුදල් හදන්නේ නැහැ. කුලී ලැබුණේ අපිට 50000නේ. මුදල් ගිණුම හර කුලී ආදායම් ගිණුම බැර. කොන මුදල් හර කරා කුලී ආදායම් ගිණුම බැර කරා 50000. දැන් අර හිඟ ප්‍රමාණය ලැබී යුතු ප්‍රමාණය වත්කමක් වෙන්න ඕන අවුරුද්ද අන්තිමට. අවුරුද්ද අන්තිමට වත්කමක් විදිහට ලියන්න නම් බැර පැත්තෙන් පාගේ ගෙනහිල්ලා හර පැත්තෙන් ඊගේ ලියන්න ඕන. අර 10000 ලැබී යුතු ප්‍රමාණය. එතනද ඉස්සරහට මතක් වෙන්න ඕන උපචිත ආදායම් හර කුලී ආදායම් බැර කියන එක. ඊට පස්සේ අපි මෙයා බැලන්ස් කරලා ගත්තාම 60යි. අන්න ලාභ ලාභ ප්‍රකාශන මාරු වෙනවා හරියටම 60ක්. ඉතින් ඇත්තට මේක පහසුයි. මේක මේගොල්ලෝ පාවිච්චි කරන්න. ගණන් හදාගෙන යද්දි. නමුත් අර දිත්තසරහන විදිහට අර කාරණේ දැනගෙන ඉන්න ඕන. හොඳයි. එහෙනම් මූලික කොටස වලට තේරෙන්නේ නැති යම් වර්ෂයක් අවසානයේදී උපචිත ආදායමක් ගලපන්නේ කොහොමද කියලා. අපි මේකම උදව් කරන් ඊළඟ කොටසට ගියොත් ඒ කියන්නේ යම් කාල සීමාවක් ආරම්භක උපචිතය සම්බන්ධ කළ කොටක් ඉස්සරහට යන්න බලමු. මේ අභ්‍යාසයෙන් ඉස්සරහට යමු. right. එහෙනම් මම ඊළඟ කාල සීමාව ටයිප්ලයින් එකකට ගන්නවා. හදගමු. හරි. දැන් අපි අවුරුද්ද පටන් ගන්නනේ ගිය අවුරුද්ද අවසන් වුණාට පස්සේනේ 25/4 පටන් ගන්නවා. අවුරුද්ද අවසන් වෙනවා 26/3/31. ඔයාලට මතක තියෙනවා වගේ බිල්ඩින් එක මාසෙට 5000 ගානේ කොලියට දෙන්න. අපි උදාහරණයකට ගමු මේ වසර තුල මුදලින් ලැබුණ කුලී ආදායම. ඔයාලට මුදලින් ලැබිලා තියෙනවා කුලී ලෙස අපි හිතමු 65000ක් කියලා. 65000ක් ලැබෙනවා. ඔයාලට එකපාරටම හිතෙන්න පුළුවන් මාසෙට 5000 නම් අවුරුද්දට 60000යි වැඩිපුරත් එක්ක ලැබිලානේ වගේ එකක් ඔළුවට මේ ටික විතරක් හිතුවා. නෑ අපිට අර මුල අමතක වෙන්න බෑ. මුල කතන්දරේ මොකද ගිය අවුරුද්දේ මාස දෙකකට හිඟයි දැන්. මේ ලැබෙන 65000 ඇතුලේ තියෙනවා ගිය අවුරුද්දට අදාළ 10000. ගණිතෙන් හැදුවොත් මේ අවුරුද්දේ ලැබුණාට මේක ගිය අවුරුද්දේ ගාණක් නේ හම්බ වෙන්නේ. ඒක අඩු කරලා දාන්න ඕනේ. මේ වසර තුල ලැබිලා තියෙන්නේ 55000. නේ ගණන් වලින් හදාගන්න පුළුවන්. ඉතින් මේ වසරට 55000ක් ලැබුණාට මේ අවුරුද්දේ කොලිය 60000නේ 5000 ගානේ මාස 12ට. එහෙම බැලුවොත් අදාළ 60000යි මේ වසර වෙනුවෙන් ලද 55000යි. අනේ මේ විදිහට ගත්තොත් මේ අවුරුද්ද අග වෙනකොට නැවත හිඟයක් ඇති වෙනවා. ලැබිය යුතුයි 5000. හිඟ ප්‍රමාණයක් වෙනවා 5000. ඒක ගණිතෙන් පැහැදිලි වෙන්න ඕන. ඒකත් ඔළුවේ තියාගෙන අපි යමු මේක ගිණුම් වලදී කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. හරි. මම දෙන්න හිර ගන්න ටයිම් ලයින් එක නොපෙරුණත් කමක් නැහැ නේ. නේද? අපි ගමු. දැන් මේකේ වැදගත් දේ තමයි වසර පටන් ගන්නකොටම අපි ළඟ තියෙනවා මේ උපචිත ආදායම ගිණුමක්. උපචිත කොලී ආදායම ගිණුමක්. මොකද අර ගිය අවුරුද්දේ හිඟ ටික අපි එක නම් කරගමු මෙහෙම. උපචිත කොලී ආදායම ගිණුම. වත්කමක්නේ හරශේෂයක් තියෙනවා 10000කනේ. මාසෙට මේ තියෙන ගිය අවුරුද්දේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් ඒක එනවා. ආරම්භක ශේෂය 10000ක් තියෙනවා. දැන් වසර තුල මුදලින් ලැබෙනකොට මුදල් ගිණුම හර පොලි ආදායම් ගිණුම බැර කියලා අපි කිව්ව 65000ක් ලැබුණා. මේක ආදායමක් නේ. බැර ශේෂයක් වෙනවා. මුදල් හර කුලී ආදායම් බැර. right. ඊට මතක අර මේ 10ක් තියෙන මේ 65000 තුල 10ක් තියෙන ගිය අවුරුද්දට හම්බුණා. එන එක මෙතනින් අයින් වෙන්න ඕන. මේ ඉවත් කිරීම සඳහා අපි කරන්නේ කුලී ආදායම් ගිණුම 10ක් හර කරලා
අර වසර මුල උපචිත කුලී ආදායම් ගිණුමට 10 මාරු කරලා දාන්න. ඒක තේරුම අර පෙර වසර වෙනුවෙන් ලැබුණ ටික මෙතනින් අයින් වුණා කියන එක තමයි. පැහැදිලිද? හරි. දැන් එතනින් නවතින්න බෑ. දැන් ගිහින් බලන්න ඕන වසර අන්තිමට තව ලැබෙන්න තියෙනවා 10000ක්. දැන් අපි ඒක බැලුවා. අවුරුද්ද අගට ගිහින් බලනකොට තව 10000ක් ලැබෙන්න තියෙනවා. එහෙනම් ඒක නැවතත් ලියනවා. උපචිත කුලී ආදායම් කියලා වසර අන්තිමට එනවා. මට මතක විදිහට 5000ක් නේ 10000ක් නේ 5000ක් මේ තියෙන හදාගත්තේ 5000ක් තියෙනවා. ඒ 5000 අපි ලියන උපචිත කුලී ආදායම් ගිණුම හර 5000යි කුලී ආදායම් ගිණුම බැර 5000යි. හරිනේ 10000ක් නෙමෙයි 5000යි. දැන් එතකොට මේ කුලී ආදායම් ගිණුම බැලන්ස් කරාම අපි ඉස්සරහට ලියා ගන්න ඕන. බැලන්ස් කරාම අන 70යි. හරියටම අපිට අවශ්‍ය ප්‍රමාණය 60000 ලාභ ප්‍රකාශයට මාරු. නේ ලාභ ප්‍රකාශන උද්ෘතයක් හැදුවොතින් වාගේ වෙනත් ආදායම් තුල ලාභ ප්‍රකාශනයේ උද්ෘතයේ වෙනත් ආදායම් තුල ඔයා ලියන්නේ කුලී ආදායම් කියලා 60යි. මේ ප්‍රමාණය විතරයි. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හැදුවා නම් ඒකේ ජංගම වත්කම් තුල මොකද ලැබෙන්න ඕනනේ. උපචිත කුලී ආදායම් කියලා ඔයා ලියනවා 5. හරි. ඇතරම මේක මේ උපචිත කුලී ආදායම් ගිණුමක් සහිතවනේ මේ හැදුවේ. ඔයාලට මේක හරි පහසුයි මෙන්න මේ විදිහේ කෙටි ක්‍රමයකට හදන්න පුළුවන්. ඒ කියන්නේ උපචිත ආදායමත් අපි මේ ගිණුමෙම ලියනවා. මොන බලන්න මේ උදාහරණය. right මේ තියෙන කුලී ආදායම් ගිණුම එතකොට වසර මුලට ලැබෙන්න තියෙනවා නම් වසර මුල වත්කම හරශේෂයක් ලෙස මෙතන 10 ලියුවා. වසර තුල ලැබුණා අපිට 65ක්. අර මුදල් හර කුලී ආදායම් බැර 65යි කියලා ඒකත් කුලී ආදායම් ගිණුම ලියුවා. වසර අගට ගිහින් බලනවා තව කොච්චර අපිට ලැබෙන්න තියෙනවද? නැත්නම් අපිට අදාළ ප්‍රමාණයක් මාරු කරන්න පුළුවන්. අපි දැනට බලමු 5ක් ලැබෙන්න තියෙනවා. වසර අගට ලැබෙන්න තියෙන වසර අග වත්කමක් වෙනවා 5000ක්. වසර අග වත්කමක් කියන්නේ අග හරශේෂයක් විදිහට ලියන්න ඕනේ. එතකොට අපි වසර අවසානයේදී මේක බැලන්ස් කරලා ගත්තට පස්සේ ලාභ ප්‍රකාශනයේ හරියටම 60 මාරු කරනවා. ලාභ ප්‍රකාශනයේට මේ 60 ගිහින් ලියනවා මේ ඊගේ ගෙන අප ප්‍රමාණය ජංගම වත්කම් වල ලියනවා. මම හිතනවාට පැහැදිලි වෙන්නේ නැති. මේක දිත්ත සරහන් විදිහට වෙනම මතක තියාගත්තත් කමන්නේ. නමුත් ඇත්තටම මේ කෙටි ක්‍රමයෙන් මෙහෙම වාට හදලා ගන්න පුළුවන් වර්ෂයට අදාළ ප්‍රමාණය. එහෙනම් මම හිතනවා පළවෙනි කොටසදී අපි කතා කරා වසර අවසානයේට උපචිත ආදායමක් කොහොමද? දෙවෙනි කොටසදී සාකච්ඡා කරා ආරම්භක උපචිත ආදායම සහ වසර අවසාන උපචිත ආදායම කියන දෙකම තිබ්බොත් කොහොමද ගල්පන්නේ? හරි එහෙනම් අපි තවත් අභ්‍යාසත් එක්ක ඊළඟ කොටසදී හම්බ වෙමු.